ඔන්න දුවේ පුතේ එකොමත් එක කාලෙක ලස්සන මල් පිරුණු වනාන්තරයක ලොකු නුග ගහක් තිබුණා. ඒ ගහේ උඩම අත්තක ලස්සන කුරුළු ජෝඩුවක් හරිම සතුටින් ජීවත් වුණා. බලන්නකෝ ඒ දෙන්න හදපු පුංචි කැදැල්ල ලස්සන. ඉතින් ඔන්න ඔහොම කාලයක් යනකොට එයාලගේ කැදැල්ලේ ලස්සන බිත්තර කීපයක් දකින්න ලැබුණා. මේ කුරුළු ජෝඩුව තමන්ගේ නූපන් පැටවුන් ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි හිටියේ. අනේ බලන්නකෝ අපේ බිත්තර ටිකේ ලස්සන. තව දවස් ටිකකින් අපේ පුංචි පැටව එළියට එයි නේද? ඔක්කුරුළු හාමිනේ මම අපේ පැටවුන්ට කන්න ගියන්නේ හොඳ පළතුරු ගස් ටිකක් එම්මේ ඉඳන් හොයාගෙන තියෙන්නේ. හැබැයි දුවේ පුතේ මේ කුරුල්ලෝ දෙන්න එක දෙයකට නම් හරිම බය වුණා. ඒ තමයි ගහපාමුල බෙනීක හිටපු නයිහාමිට. නයිහාමි නම් කාටවත් කරදරයක් කරේ නෑ. එයා උදේට යනවා හවසට එනවා. ඒත් කුරුල්ලෝ දෙන්න හිතුවේ නයිහාමි කවදා හරි තමන්ගේ බිත්තර කාලා දාවි කියලා. මට නම් මර නයා දැක්කම හරිම බයයි. මට රැට නිින්ද යන්නෙත් නෑ. කොහොම හරි මේ නයාව මෙතනින් එලවන්නකෝ. ඒක නම් ඇත්ත. ඔය නයාව විශ්වාස කරන්න බෑ තමයි. අපේ කෝඩුවේ බිත්තර තියෙන හින්දා නයිහාමි එතන ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒකනේ කොහොම හරි කරලා මේ නයාව එලවලා දාන්න ඕනේ. බය වෙන්න එපා. මම එකට හොඳ වැඩක් කරන්නම්කෝ. අර එහා පැත්තේ ගහේ ඉන්න මුක්තිහාමි දන්නවා නේද? මම එයාව මෙතනට ගෙනල්ලා නයිහාමිව එලවන්නම්. ඉතින් දුවේ පුතේ මේ කුරුල්ලෝ දෙන්න පියඹලා ගිහිල්ලා ගඟේ මාළු අල්ලගෙන ඇවිල්ලා මුකටිහාමිගේ ගෙදර ගාව ඉඳලා නයාගේ බෙනේ ගාවට වෙනකම් මේ මාළු ටික පේලියට තියාගෙන ආවා. මුකටියා මාළු කකා ඇවිත් නයාව එලවයි කියලා තමයි කුරුල්ලෝ දෙන්න හිතුවේ. ඔන්න දුවේ පුතේ මුකටියා එළියට ආවා. එතකොට මුකටියා දැක්කේ පේලියට තියලා තියෙන මාළුව ටික. මුකටියා කෑදර කමින් එකින් එක මාළුවා ගානේ කකා මේ පේලිය දිගේම ගියා. අවසාන මාළුවත් කාපු මුකටිහාමි ගසපාමුල තිබුණු නයිහාමිගේ හුඹහ ඇතුළට ගියත් ඒ වෙලාවේ නයිහාමි නම් හිටියේ නෑ. ඒක නිසා මුකටිහාමි ගුහාවෙන් එළියට ඇවිල්ලා වටපිට බලනකොට එයා දැක්කා ගහ උඩ තියෙන කුරුළු කූඩුව. කූඩුවේ බිත්තර ඇති කියලා හිතපු මුකටිහාමි ගහ උඩටම ගියා. අනේ ඉතින් ඒ වෙනකොටත් කුරුළු අම්මයි තාත්තයි හොඳටම බය වෙලා කෑ ගගා හිටියේ. කූඩුව ළඟටම ගිය මුකටිහාමි කූඩුවේ තිබ්බ බිත්තර ඔක්කොම කෑවා. කුරුළු අම්මයි කුරුළු තාත්තයි කොච්චර කෑ ගැහුවත් මුකටිහාමි ඇහුම්කන් දුන්නේ නෑ. බිත්තර සේරම කාපු මුකටිහාමි හොඳටම බඩකට පුරවගෙන තමන්ගේ ගුහාවට යන්න ගියා. ඒ ඉතින් මේ කුරුළු අම්මටයි තාත්තටයි තේරුණා තමන් කරපු මෝඩ වැඩේ. ඒ තේවෙනකොට පරක්කු වැඩි.